අද අපේ තුන්වෙනි වීඩියෝ එක. අපි යමු නයිට් ගැන ඉගෙන ගන්න. රුක්ට, බිෂොප්ට, ක්වීන්ට යන්න පාරවල් තිබ්බට නයිට් එහෙම යන්න පාරක් නැහැ. නයිට් එක කොටුවක ඉඳලා තවත් කොටුවකට පයින් එක කරන්න. අපි යන්නේ ඒ කොටුව හොයාගන්නේ කොහොමද කියලා බලන්න. ඒකට ක්‍රම කීපයක් තියෙනවා. මම එක විදියක් ඔයාලට කියලා දෙන්නම් පහසුවෙන් තේරුම් ගන්න. ඔයාලට මතක ඇති අපි ඉගෙන ගත්ත රුක් යන විදිහ. රුක් උඩට පහළට දෙපැත්තට ගියා. දැන් මම මෙතනින් නයිට් තියනවා. නයිට් යන කොටුව හොයාගන්න විදිහ තමයි දැන් අපි බලන්න යන්නේ. රුක්ගේ පාරේ කොටු දෙකක් ගිහිල්ලා එක කොටුවක් හැරෙනවා එල් අකුරේ හැඩයක් හැදෙන විදිහට. මේ විදිහට 1 2 jump. රුක්ගේ පාරේ කොටු දෙකක් යනවා. ඉන්න කොටුව ගණන් කරන්නේ නැහැ. මුලින්ම යන කොටුව 1, ඊළඟ කොටුව 2, හැරෙන කොටුව jump. 1 2 jump. රුක් ගියා පහළට. රුක්ගේ පාරේ කොටු දෙකක් මෙයා යනවා. 1 2. ඊළඟට එක කොටුවක් හැරෙනවා එල් අකුරක් හැදෙන විදියට. jump. 1 2. අනිත් පැත්තට jump කරන්නත් පුළුවන්. jump. එතකොට උඩට ගියා පහළට ගියා දැන් දෙපැත්තට. රුක්ගේ පාරේ කොටු දෙකක්. 1 2 jump. 1 2 jump. මේ පැත්තටත් පුළුවන්. 1 2 jump. 1 2 jump. ඔය විදිහට නයිට්ගේ ගමන අවසන් වෙන කොටුව අපිට අඳුරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට පුළුවන් නම් 1 2 jump කියලා ගණන් කරන්නේ නැතුව කෙලින්ම නයිට් යන කොටුව අඳුරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඔයාලට මේ විදිහට නයිට් යන කොටුව ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. ඊළඟට බලමු අපි නයිට් ගෙන් කපන විදිහ සහ එයාට යාළුවෙක් හම්බුනොත් මොකද වෙන්නේ කියලා. නයිට් ජම්ප් කරන තැනක අනිත් කෙනාගිත් එක්ක හම්බ වුණා. 1 2 jump. ජම්ප් කරන තැනක අනිත් කෙනාගිත් එක්ක හම්බ වුණොත් නයිට්ට පුළුවන් ඒ තව කපලා ඒ කොටුවේ නතර වෙන්න. ඊළඟට එයා ජම්ප් කරන කොටුවක එයාගේම පාටයිත් එක්ක හිටියොත් යාළුවෙක් හිටියොත් ඔයාලට මතක ඇති රූක් බිෂොප් ක්වීන් වගේ ඉතනම් යාළුවෙක් හම්බුනොත් මගින් නතර වුණා. හැබැයි මෙයා එහෙම නැහැ. මෙයා වෙන ජම්ප් කරන්න පුළුවන් කොටුවක් හොයාගෙන යන්න වෙනවා. මෙයාට මග නතර වෙන්න බෑනේ. මෙයා ගමන අවසන් වෙන කොටුව වෙනකන් එයාට අනිවාර්යෙන් යන්න වෙනවා. 1 2 jump. ඔන්න යාළුවෙක් හම්බ වෙනවා. මගින් නතර වෙන්න බෑ. මෙයාට 1 2 jump. 1 2 jump. ඔය විදිහට වෙන යන්න පුළුවන් තැනක් හොයාගෙන යන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි ඉගෙන ගත්ත පාරත් එක්කලා ඔයාලට පේන්න ඕන අතරමැද ඉත් එක්ක හිටියොත් මොකද වෙන්නේ කියලා. 1 2 jump කරද්දි මගින් ඉත් එක්ක හම්බ වුණොත් මොකද වෙන්නේ? එයා යන පාර අතරමැද එයාගේ ඉත් එක්ක හම්බ වුණත් අනිත් කෙනාගේ ඉත් එක්ක හම්බ වුණත් කවුරු හම්බ වුණත් 1 2 jump කියලා එයාගේ ගමන යන්න පුළුවන් අනිත් ඉත්තන්ගේ උඩින් පැනලා. මෙයාට අදාළ නැහැ එයා යන පාරේ කවුරු හිටියත් එයාලගේ උඩින් පැනලා මෙයා එයාගේ ගමන යනවා. හැබැයි මේ මගදී හම්බ වෙනාව එහෙම කපන්න බෑ. මෙයා ඉත් එක්ක කපනවා නම් කපන්න ඕනේ 1 2 jump. ජම්ප් කරන තැනේදී හම්බෙන කෙනෙක්ව විතරයි. ගේම් එක ස්ටාර්ට් කරද්දී අපි නයිට් තියන්න ඕනේ. රුක් සහ බිෂොප් අතරමැදින් අපි කොටුවක් ඉතුරු කරේ. අන්න ඒ කොටුවෙන් තමයි අපි නයිට් තියාගන්න ඕනේ. ඊළඟට අපි යමු අපේ මිනි ගේම් එක ප්ලේ කරන්න. අද ගේම් එකත් වෙනදා වගේමයි. වෙනස තියෙන්නේ අපි නයිට් තිබ්බ බෝඩ් එකෙන්. දැන් ඔයාලට තියෙන්නේ නයිට්වත් තියලා අනිත් ඉස්සන්වත් තියලා ගේම් එකක් ප්ලේ කරන්න. ඉත්ත සේරම කැපෙන කෙනා ගේම් එක පරාද වෙනවා. 1 2 jump. 1 2 jump. ඔන්න කපන අනිත් කෙනාගේ කෙනෙක් හම්බ වෙනවා. එහෙනම් දැන් අපිට යාව කපන්න පුළුවන්. නයිට් තවත් කෙනෙක් කපන්න. 1 2 jump. ඔන්න නයිට් තවත් එක්කෙනෙක් කපන්න හම්බ වෙලා 1 2 jump.
1 2 jump. ඔන්න කවත් කෙනෙක් කපන්න හම්බ වුණා. දැන් මේ ගේම් එකේ බ්ලැක් කාඩ් ඉන්න කෙනෙක් නැහැ. මේ ඉතත් බ්ලොක් වෙලා තියෙන්නේ. එහෙමනම් සුදු ක්‍රීඩකයා ජයග්‍රහණය කරනවා. දැන් අපි ඉත්ත 5 දෙනෙක් ගැන ඉගෙනගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ ගෙදරදී මම ඔය කියලා දීපු ඉත්ත 5 දෙනාව බෝඩ් එකේ තියලා ගෙදර කෙනෙක් එක්කලා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන එක. ඊළඟට මම PDF එකක් දානවා. ඒක අනිවාර්යෙන් කම්ප්ලීට් කරලා තියාගන්න. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කින් ගැන ඉගෙන ගමු.